හයි මම ඔයාලට අද ගෙනාවේ අලුත උපන් බබාලා ගැන කිරි වමනය කියන ප්‍රශ්නේ ගැන ඔයාලත් එක්ක කතා කරන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අලුත උපන් බබාලා ඇඹරෙන එක, කිරි වමනේ දාන එක සහ එක්කාව යන එක සාමාන්‍යද? අලුත උපන් බබාලා ගැන අම්මලාට වැඩියෙන්ම බය හිතෙන දෙයක් තමයි කිරි පිව්වට පස්සේ ඇඹරෙන ගතිය සහ කිරි වමනේ දාන එක සහ නිතර එක්කාව යන එක. ඇත්තටම මේ දෙක බොහෝ වෙලාවට සාමාන්‍ය තත්ත්වයක්. ඇඹරෙන එක සහ කිරි වමනේ දාන එක සිදුවන්නේ ඇයි කියලා අපි බලමු. අලුත උපන් බබාලගේ ආහාර පද්ධතිය තවම සම්පූර්ණයෙන්ම වර්ධනය වෙලා නැති නිසා කිරි බිව්වට පස්සේ හෝ ඇඹරෙන වෙලාවේ කිරි ටිකක් පිටට දෙන්න පුළුවන්. අපි බලමුද මේකට හේතු මොනවද කියලා. කිරි බොන වෙලාවේ හුස්ම ගිලීම, බබාගේ බඩ ඉතා කුඩා වීම, අවශ්‍ය ප්‍රමාණයට වඩා කිරි බීම, හරි විදියට ඇඹරෙන්න නොදීම. බබා සතුටින් සාමාන්‍ය ලෙස කිරි බොනවා නම් බර වැඩි වෙමින් යනවා නම් මේ කිරි වමනයට බය වෙන්න එපා. බබාගේ එක්කාව යන එක ගැන අලුත උපන් බබාලට නිතරම කුඩුස් යන එකත් අම්මලාට බය හිතෙන දෙයක්. නමුත් බොහෝ වෙලාවට කුඩුස් යන එකත් සාමාන්‍යයි. කුඩුස් යන්නේ මොන හේතුන් නිසාද කියලා අපි බලමු. කිරි බොන වේලාවේ හුස්ම ගිලීම නිසා, දේහ උෂ්ණත්වය වෙනස් වීම නිසා, බබාගේ ශරීර පද්ධතිය තවම අසම්පූර්ණ නිසා, එක්කාව යන එක බබාට සාමාන්‍යයෙන් වේදනාවක් වෙන්නේ නැහැ. බොහෝ වෙලාවට ඒක ස්වයංක්‍රීයවම නතර වෙනවා. මම දැන් ඔයාලට කියන්නේ අම්මලාට වැදගත් උපදෙස් ටිකක්. කිරි බොන අතරතුරත් කිරි බිව්වට පස්සේ බබාට නිදහසේ ඉන්න දෙන්න. කිරි බිව්වට පස්සේ මිනිත්තු 20ක් 30ක් බබාව ඍජුව තබා ගන්න. ගොඩස් යන වේලාව ටිකක් ඍජුව අල්ලගෙන ඉන්න. බබාට තද ඇඳුම් අඳින්න එපා. වමනේ වුණා කියලා අතිරේකව බලෙන් කිරි දෙන්නත් එපා. කවදද වෛද්‍යවරයෙක්ට පෙන්නන්න ඕන? මේ ප්‍රශ්න ඔයාලටත් තියෙනවද? ඒ ප්‍රශ්නෙට මම ඔයාලට කියන්නම් මොන වගේ ලක්ෂණ තිබ්බොත් වෛද්‍ය උපදෙස් ලබා ගන්න ඕනි කියලා. ශක්තිමත් ලෙස කිරි වමනය ගියොත්, කිරි බොන්න අකමැති වීම, කිරි බොන්න අකමැති වීම, බර වැඩි වෙන්නේ නැතිනම්, වමනයත් එක්ක කහ හෝ හරිත පැහැ ද්‍රව්‍යයක් වෙනවා. මෙන්න මේ ලක්ෂණ තියෙනවා නම් ඔයාලා වෛද්‍ය උපදෙස් ලබා ගන්න. එහෙනම් ඔයාලගේ පැටියවත් ආදරෙන් බලාගෙන මගේ channel එක subscribe කරලා මාත් එක්ක ආදරෙන් එකතු වෙන්න කියලා මම ඔයාලට ආදරෙන් ඉල්ලනවා.